හායි යාළුවනේ. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් කැෆේ එකට. ඔන්න ඉතින් වෙනදා වගේම ලස්සන රොමැන්ස් මූවී එකක් අරගෙන තමයි අද අපි ඇවිත් තියෙන්නේ. ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මෙහෙමයි. ෆිල්ම් එක පටන් ගන්න කාලේ වෙනකොට අකිල් කියන්නේ අවුරුදු 18ක් වෙච්ච පිරිමි ළමයෙක්. ඒ වගේම අදීර කියන්නේ එයාට වඩා අවුරුදු 3ක් බාර ලස්සන ගෑනු ළමයෙක්. අකිල් අදීර කාලයත් සමග පෙම්වතුන් බවට පත් වෙනවා. සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් තියෙන මෙයාලා ජීවත් වෙන ගමේ පක්ෂ ලේකම් තමයි අදීරගේ තාත්තා. අදීරයි අකිල් කුල දෙකක. මේ ප්‍රශ්නෙත් එක්ක අදීරා අකිල්ට කියනවා අපි දෙන්න පැනලා යමු කියලා. අකිලුත් මේ යෝජනාවට කැමති වෙනවා. ඉතින් අකිල්ට ඉන්නවා සුපිරි යාළුවෝ දෙන්නේ. ඒ දෙන්න තමයි අකිල්ට හැම දෙයකටම උදව් කරන්නේ. අන්තිමේදී මෙතනින් තමයි මේ සුපිරි ෆිල්ම් එක කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩියේ ඉඳලා අන්තිම මොහොත වෙනකම්ම ආසාවෙන් ඒ වගේම hina වෙවි බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක් තමයි 2023 රිලීස් වෙච්ච Journey of Love. එහෙම නැත්නම් 18+ කියන මලයාලම් මූවි එක. ඉතින් මම අද ඔයාලට මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාවම කියනවා. ඉතින් කතාවට යන්න කලින් බයිස්කෝප් කැෆේ එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු කවුද මේ තරුණ පිරිමි ළමයා. ඒ වගේම අදීර කියන්නේ කවුද? ඒ වගේම ඉස්කෝලේ කාලේ යන ඉඳන් මේ දෙන්න මේ විදිහට පෙම්වතුන් වෙලා මේ කරන්න ඕන දෙයක්ද? අදීර පැනලා යමු කිව්වම අකිල් මොනවා කරයිද? අදීරගේ තාත්තලාට මේ දේවල් අහු වුණොත් මොනවා වෙයිද? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගෙන අපි යමු වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපට පෙන්නනවා තරුණ පිරිමි ළමයි දෙන්නේ බයික් එකකින් මහරෑ එක තැනකට යනවා. මේ විදිහට බයික් එකෙන් එන්නේ අකිල් සහ දීපක් කියන එකක් ගෙන තියන තමයි මෙයාලා මේ දැන් ලෑස්ති වෙන්නේ. ඔන්න මේ අතර පෙන්නනවා ගෑන් ළමෙක් මහරෑ කළුවරේම නැගිටලා ෆෝන් එකකුත් අරගෙන බාත්රූම් එකට ගිහිල්ලා කෝල් එකක් ගන්නවා. ඇත්තට මේ කෝල් එක ගන්නේ අකිල්ට. අකිල් දෙපාරක්ම කට් කරත් ඊළඟ පාර ආන්සර් කරනවා. ගෑන් ළමයා හදිසියෙම අකිල්ට කියනවා අපි පැනලා යමු කියලා. ඉතින් හදිසියෙම මේ ගෑන් ළමයා අකිල්ට මෙහෙම කියන්න හේතුව තමයි ගෙදර කට්ටිය එයාව අහමදාබාද් වල ඉන්න නැන්ද කෙනෙක් ගාවට යවන්න හදන නිසා. ඒක නිසා ඊට කලින් පැනලා යමු කියලා තමයි ඒ ගෑන් ළමයා අකිල්ට කියන්නේ. ඒ වගේම මේ වෙලාවේ ගෑන් ළමයා කියනවා එයාගේ ෆෝන් එකේ බැටරි නැති නිසා එයාට ආයේ කතා කරන්න වෙන්නේ පැනලා යන දවසට කලින් දවසේ කියලා. එහෙම කියලා ෆෝන් එක කට් කරනවා. ඉතින් මෙතනදී ගෑන් ළමයා එහෙම කියන්න හේතුව තමයි එයා ඒ ෆෝන් එක තියන් ඉන්නේ හොරාට. ඉතින් ඔයාලගේ ඉස්කෝලේ යන කාලේ එහෙම හොරාට ලව් කරද්දීම ෆෝන් හොරාට තියන් ඉඳලා තියෙනවනේ. අන්න ඒ වගේ තමයි මේකත්. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක අකිලගේ ඔළුව ගෙන අරගෙන තේදී තමයි දීපක්ලා අර බස් එකකට ගෙන තියන්නේ. ඊට පස්සේ ඉතින් මේ කට්ටියම මෙතනින් පැනලා දුවනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා යාළුවෝ දෙන්න දාලා ඇවිත් අකිල් එක තැනක බයික් එක නතර කරලා තනියම කල්පනා කර ඉන්නවා. ඉතින් මේ අතර එයාගේ ගෑන් ළමයව කොහොමද දාලා යන්නේ කියලා එයාට හිතා ගන්න බෑ. දාලා යන්න කියන්නේ පැනලා යන්නේ නැත්තම් මේ යෝජනාවට අකමැති වෙලා එයා දාලා යන්නනේ වෙන්නේ. ඉතින් කොහොම හරි එයාට මතක් වෙනවා එයාගේ ගෑන් ළමයා ඇවිල්ලා එයාට ආදරේ කියපු විදිය. ඒ වගේම ඉතින් සැරින් සැරේ එයා එක ගත කරපු එක මොහොතවත් අකිල්ට මේ වෙලාවේ මතක් වෙනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා අකිල් මේ ගෑන් ළමයාගේ බර්ත්ඩේ එකට කේක් කපනවා. ඉතින් මේ දෙන්න මේ විදිහට කේක් කපන්න යන බීච් එකට. හැබැයි ඉතින් නොහිතන විදිහට මෙතනින් යන්න එන මේ ගෑන් ළමයාගේ අයියට මේ දෙන්න මාට්ටු වෙනවා. මෙහෙම එක දේවල් හිතේ ඉඳලා අකිල් එකපාරටම යාළුවෙක්ට කෝල් එකක් අරගෙන කියනවා අදීර පැනලා යමු කිව්වා කියලා. ඒ ගැන කතා කරගන්න පට්ටුත් එක්ක ලිඳ ගාවට එන්න කියලා අකිල් කියනවා. පට්ටරනම් අකිල්ට බයිනවා මේ කෙල්ල කලින් දවසක ගෙදර කට්ටිය ඉස්සරහා අකිල්ට ලැජ්ජ කරා නේද කියලා. එහෙම කරලා දැන් අකිල් එක්කම පැනලා යන්න කිව්වහම ඔබ ගුණෙක් වගේ මෙහෙම යනවාද කියලා තානවා. ඉතින් යාළුවෝ කොහොම කිව්වත් අකිල් නම් කියන්නේ ඒකේ එහෙම නැහැ කියලා. ඉතින් කොහොම වුණත් අකිල්ගේ අනිත් යාළුවා කොහොම හරි මේ වැඩේ කරලා දෙන්න විදියක් තමයි බලන්නේ. මෙතනදී මේ ගමේ පැනලා ගිහින් කසාද බැඳලා ආයේ හොඳට ගෙදරට ඇවිත් ජීවත් වෙන එක්කෙනා ඉන්නේ. ඒ තමයි රාජේෂ් කියලා කෙනෙක්. ඒ වගේම අකිල්ගේ යාළුවා අකිල්ට කියනවා එයාව හම්බ වෙලා මේකට උත්තරයක් හොයමු කියලා. ඔන්න උදේ පාන්දරම 3 දෙනාම යනවා රාජේෂ්ව හම්බ වෙන්න. රාජේෂ් මුලින්ම අකිල්ට බයිනවා ඉගෙන ගන්න වයසේ මගුල් හිතන්න නැතුව ඉන්න කියලා. ඊටත් වඩා මේ කෙල්ලගේ තාත්තා පක්ෂ ලේකම් රවින්ද්‍රන් කියලා දැනගත්තාම රාජේෂ් ගොඩක්ම වැඩේට පස්ස ගන්නවා. අකිල් නම් වැඩේ අතාරින්නෙම නැති පාටයි. ඔන්න ඊළඟට අපි යනවා අකිල්ගේ ගෑන් ළමයා. ඒ කියන්නේ අදීරගේ තාත්තා පක්ෂ වැඩකට අකිල්ටයි තාත්තටයි එහෙ එන්න කියන සිද්ධියට. මෙතන අදීරගේ අයියත් ඉන්නවා.
ඉතින් ඔයාලට මතකයිනේ මම කලින් කිව්වා අකිලුයි අදීරයි බීච් එකට ගිහිල්ලා අදීරගේ බර්ත්ඩේ එක සමරද්දි අදීරගේ අයියට ඒක මාට්ටු වුණා කියලා. ඔන්න ඉතින් අදීරගේ අයියා ඒක ගිහිල්ලා ගෙදරට කියලා. ඉතින් ඒ කියන්නේ අදීරගේ තාත්තත් ඒක දන්නවා. ඉතින් අදීරගේ තාත්තා නම් එහෙම ලොකුවට තරහ අරගෙන නැහැ. ඉතින් එයා කියන්නේ මේ වයසේ පිරිමි ළමයි ගෑනු ළමයි ඔහොම හිතනවා ඒත් ඒක වැඩි ඔලුවට ගන්න ඕනේ නැහැ. ඒකෙන්ද මේක අමතක කරලා දාන්න කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ අකීල් කෙලින්ම කියනවා මම අදීරට ආදරය කරන්නේ වීලෝට නෙවෙයි මම ඇත්තටම අදීරට ආදරෙයි කියලා. මේ වෙලාවේ අදීරගේ තාත්තා අදීරට කතා කරලා අදීරගෙන් මේ ගැන ඇහුවාම අදීර කියන්නේ අකීල් මට යාළුවෙක් විතරයි කියලා. එහෙම දෙයක් මගේ හිතේ නැහැ කියලා. අකීල් මේ කතාව රාජේෂ්ට කියනවා. ඒ වගේම අකීල් ආයෙම රාජේෂ් ගාවට ගිහලා රාජේෂ්ට උදව් කරන්න කියලා එවටලි කරනවා. රාජේෂ් වදෙන් බේරෙන්න බැරි තැන අඩියක් ගහන ගමන් කතා කරමු කියලා තුන්දෙනාම එකගෙන යනවා. අකීල් නම් බොන්නේ. එයාට ඕන මේක කොහොම හරි කරගන්න. අකීල් රාජේෂ්ට කියනවා ඔයා ඇරෙන්න අපට උදව් කරන්න වෙන කෙනෙක් නැහැ. ඔයා උදව් නොකරොත් අදීර සියද විහානි කරගන්නේ කියලා. ඉතින් එහෙම වුණොත් මාත් එහෙම කරගන්නවා කියලා ඔන්න අකීලුත් කියනවා. හැබැයි ඉතින් ඇත්තටම මේක අකීල් කියන්නේ බොරුවට. පස්සේ ඉතින් රාජේෂ් පොරොන්දු වෙනවා කොහොම හරි මේක කරලා දෙනවා කියලා. කට්ටිය එක එක ඒවා හිතනවා. අන්තිමට රාජේෂ් කියනවා මම හෙට කොහොම හරි හිතලා හොඳ අයිඩියා එකක් කියන්නම් කියලා. ඒ වගේ මෙයා කියනවා අනිවාර්යෙන්ම අදීරට එයාගේ ෆෝන් එකට දාන්න ෆුල් චාර්ජ් කරපු බැටරියක් අනිවාර්යෙන්ම දෙන්න කියලා. ඒක මොන විදියකින් හරි අදීරට දෙන්න කියලා රාජේෂ් කියනවා. ඔන්න ඊළඟ දවසේ පක්ෂ මීටින් එක. ඒ ඇස්සේ රාජේෂ් අකීල්ව මීටලා මේ කසාද කරගන්න පුළුවන් විදිය කොල්ල තුන්දෙනාට විස්තර කරනවා. මේ කසාදය කලීපන්පුරම් කෝවිල තියමු කියලා රාජේෂ් චෝදනා කරනවා. ඒ වගේම මේක වංචාවක් නොවි ඇත්තටම හොඳ වැදගත් විදියට කෙරෙන්න ඕන කියලා රාජේෂ් කියනවා. ඒ කියන්නේ නියම රත්තරන් තැල්ලක් මගුල් සාරියක් එහෙම සල්ලි දීලා අරගන්න වෙනවා කියලා රාජේෂ් අකීල්ට කියනවා. ඉතින් රාජේෂ් කියන විදිහට නම් මේ හැම දෙයකම 50000ක්වත් යන නිසා අකීල් හදන්න එයා ගොඩක් ආදරය කරන බයික් එක සුන්දරීව විකුණන්න. ඇත්තටම ඉතින් අකීල් බයික් එකට නම දාලා තියෙන සුන්දරී කියලා. ඔන්න ඉතින් මේ අතර පක්ෂ මීටින් එකේ මිනිස්සු දන්වැලක් හදන්න තීරණය කරලා. ඒ කියන්නේ මිනිස් දන්වැල. විදුලි බිල්, ගෑස් බිල්, අනිත් බඩු මිලවල් වැඩි කරපු නිසා මිනිස්සු මේක කරන්න ලෑස්ති වෙන්නේ. පක්ෂ වැඩිහිටියෝ මේක ලෑස්ති කරනවා. අකීල්ටත් මේකේ ලොකු වැඩ කොටසක් පෙවරෙනවා. ඔන්න ඉතින් මෙතනට අදීරත් ඇවිත් ඉන්නවා. අකීල්ගේ යාළුවෝ දෙන්න ෂේප් එකේ මේ වෙලාවේ අදීරට ෆුල් චාර්ජ් කරපු ෆෝන් එකේ බැටරිය දෙන්න සමත් වෙනවා. අකීල් ගෙදර ගිහින් අම්මට හැමීට කිට්ටු වෙලා කසාදට යන සල්ලි ටික ඉල්ලනවා. අම්ම කියනවා සුන්දරී විකුණලා සල්ලි ටික ආපහු දෙනවා නම් එයාගේ සීට්ටු සල්ලි ඉල්ලලා දෙන්න කැමතියි කියලා. ඉතින් අම්මත් මේ වැඩේට පට්ට සපෝට්. හැබැයි ඉතින් අම්ම කියනවා මේ වැඩේ වෙනකම් මේක දැනගන්න ඕන අම්මා විතරයි. අඩුම ගානේ තාත්තටවත් මල්ලිටවත් වෙන කිසිම කෙනෙක්ට මේ ගැන කියන්න එපා කියලා. ඔන්න ඉතින් කොහොම හරි සීට්ටු වෙන්දේසියෙන් අකීල්ගේ අම්මට සල්ලි ටික හම්බ වෙනවා. මෙහෙම වැඩ ටික ටික රෙඩි කරගන්නකොට මෙයාලට හෙට තියෙන විරෝධතාවයටත් යන්න වෙනවා. අකීල් දීපක් එක්ක විරෝධතාවයට යන ගමන් තමයි ඉන්නේ. අකීල් දීපක් එක්ක කියනවා එයාට සුන්දරී විකුණන්න උදව් කරන්න කියලා. ඒ වගේම දීපක් ඒකට කැමති වෙනවා. මෙන්න මෙයාලා විරෝධතාවයේ තියෙන තැනට එනවා. අදීරගේ අයියා අර්ජුන්ගේ නායකත්වයෙන් විරෝධතාවය පැවැත්වෙනවා. අකීල්ට හදිස්සියෙම අදීරගෙන් කෝල් එකක් එනවා. ඉතින් අදීර කියන්නේ අනිද්දාට එයාව එක්ක අරගෙන යන්න එන්න කියලා. මේ අතරේ විරෝධතාවය තියෙන අතරේම විශාල රණ්ඩුවක් ඇති වෙලා හර්තාල් තියන්න තීරණය කරනවා. ඊට පස්සේ තමයි අකීල් යාළුවන්ට කියන්නේ අදීර කිව්ව දේ. දැන් ඉතින් හෙට හර්තාල් තියෙන නිසා මොනවද කරන්න කියලා කට්ටියටම හිතා ගන්න බෑ. ඉතින් කට්ටියම ගිහිල්ලා රාජේෂ් හම්බෙලා රාජේෂ්ට විස්තරය කිව්වම රාජේෂ් කියනවා ඉක්මනටම කොහොම හරි වැඩේ කරලා දෙන්න පොරොන්දු වෙනවා කියලා. කට්ටිය රාජේෂ්ගේ ගෙදරටත් ඇවිල්ලා ගමේ පොදුලින්ද ළඟට වෙලා කතා කර ඉන්නවා. ඉතින් මේ වෙලාවේ අදීරගෙන් අකීල්ට කෝල් එකක් එනවා. ඉතින් අකීල් අදීරට කියනවා අනිද්දාට ලෑස්ති වෙලා ඉන්න මම ඇවිල්ලා ඔයාව එක්ක යන්නම් කියලා. ඒ වගේම කෝවිලේදී අපි දෙන්න විවාහ වෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ තමයි අදීරට මතක් වෙන්නේ එයාට අනිද්දාට පීරියඩ් කියලා. ඉතින් ඒ නිසා සතියක් යනකම් එයාට කෝවිල් ඇතුළට යන්න බෑ. දැන් ඉතින් මොකද කරන්න කියලා අකීල්ට හිතා ගන්න බෑ. එයා අදීරට ටිකකින් ගන්නම් කියලා කෝල් එක කට් කරනවා. ඊට පස්සේ අකීල් මේ ගැන යාළුවොත් එක්ක කතා කරනවා. මේ වෙලාවේ පට්ටරු කියනවා බයික් එක දෙන්න මම ඕකට බෙහෙතක් අරන් එන්නම් කියලා. වගේ හිටියට පට්ටරු කියන්නේ පට්ටව මොලකාරයෙක්. පට්ටරු ටෙනිස් බෝලය ගෙනල්ලා තියෙන වෙනම වැඩකට. ඉතින් පට්ටරු කරන්න හදන්නේ ටෙනිස් බෝලේ පරලා ඒක ඇතුළට කාඩ් එක දාලා ඊට පස්සේ ඒක අදීරගේ ජනේලෙන් ඇතුළට විසි කරන්න. මොකද අදීරගේ කාමරේ තියෙන උඩ තට්ටුවේ. කියන්න උතුුණා මේ බෙහෙත් එකෙන් කරන්නේ පීරියඩ් එක ටෙම්පරරි නතර කරන එක. ඉතින් ගේ කිට්ටුවටම ඇවිල්ලා අකීල් අදීරට විස්තරය කියලා ජනේලෙන් බෝල දාන්න තමයි ලෑස්ති වෙන්නේ.
පළවෙනි බෝල විසි කරාම ඒක යන්නේ එළදෙන ඉන්න ගව මඩුව පැත්තට. හැබැයි ඉතින් දෙවෙනි එක නම් හරි යනවා. ඔන්න ඉතින් ඒ වැඩෙත් හරි. ඊළඟ දවසේ උදේ අකීල් යාළුවොත් එක්ක යනවා සාරි බලන්න. ඉතින් එදා හර්තාල් දවස නිසා කඩ ඔක්කොම වහලා. හැබැයි එකම කඩයක් නම් බාගෙට ඒ කඩින් සාරියක් කරගන්නවා. ඔන්න ඊළඟට මෙයාලා යන්නේ ජුවලරි ගන්න. ඉතින් රත්තරන් තැල්ල ගන්න යන්නේ රාජේෂ් කියපු ෂොප් එකට. ඉතින් රාජේෂ් කිව්ව නිසා එතනින් එයාලට ඕන කරන තැල්ලත් අරගන්න පුළුවන් වෙනවා. රාජේෂ් මේ වෙලාවේ කෝල් කරලා කියනවා හෙට පාන්දර 3ට අදීරත් තරම් පිටත් වෙන ලෑස්ති වෙන්න කියලා. මේ වෙලාවේ අදීර කෝල් කරලා අහනවා කොහොමද වැඩ ටික කියලා. පාන්දර 3ට එළියට එන්න කියලා අදීරට කියනවා. ඉතින් අදීර අකීලගෙන් අහනවා එයාගේ හැට් එකත් මෙහුවද කියලා. ඔන්න එතකොට තමයි මෙයාලට මතක් වෙන්නේ තාම හැට් එක මහගන්න බැරි වුණා නේද කියලා. ඉතින් දැනටමත් ඔන්න රෑ වෙලා. ඉතින් ඊළඟට තියෙන ප්‍රශ්නේ කොහොමද මෙච්චර ඉක්මනට මේක මහගන්නේ කියලා. රාජු මේකටත් විසඳුමක් කියනවා. එයාලගේම ඉස්කෝලේ ගෑනු ළමයෙක් වෙන සෞම්‍යලාගේ ගෙදරට තුන්දෙනා මහරෑ යනවා. සෞම්‍යගේ අම්මට ඔන්න කොහොම හරි ඇවටිලි කරලා හැට් එක මහගන්න මේ තුන්දෙනාට පුළුවන් වෙනවා. දැන් ඉතින් ඔක්කොම වැඩ ටික හරි. පාන්දර 3ත් වෙලා. අකීල් අදීරයි ගෙදර ළඟට ගිහින් එළදෙනව ලියාගෙන ඌ එළියට අරගෙන යනවා. ඉතින් මෙයාලගේ ප්ලෑන් එක තමයි මුලින්ම එළදෙනට කෑගස්සවල ඊට පස්සේ එළදෙනව ලිහලා අදීරගේ තාත්තවයි අයියවයි එළදෙන අල්ලගන්න එළදෙනගේ පස්සෙන් යවන එක. ඉතින් තාත්තයයි එළදෙනගේ පස්සෙන් යන අතරේ අදීරව එළියට අරගෙන ඊට පස්සේ අදීරවත් තරම් පැනලා යන එක. ඉතින් මෙයාලා මේ වෙනකොට මේකට වාහනයකුත් ලෑස්ති කරන් තමයි ඉන්නේ. මේ වෙනකොට රාජුයි පට්ටරු ඉන්නේ ඒ වාහනය ඇතුලේ. ඒ වගේම මේ දෙන්න දැන් ටිකක් කලබල වෙලා ඉන්නේ. මොකද තාම අකීලුයි අදීරයි නැති හින්දා. කොහොම හරි ඉතින් අකීල් අදීරවත් අරගෙන ඉක්මනටම වාහනයට එනවා. පහවදා පාන්දරම අදීර නැති නිසා එයාගේ තාත්තයි අයියා දෙන්නම අකීල්ගේ ගෙදරට ගිහින් අකීල්ගේ අම්මට තාත්තට හොඳටම බනිනවා. හැබැයි අකීල්ගේ අම්මා නම් බය නැතුව කතා කරනවා. ඔන්න ඉතින් කොහොම හරි අදීරගේ අකීල්ගේ කසාදේ රාජේෂ් කියපු කෝවිලේම ජයටම තියෙනවා. ෆොටෝ එහෙමත් ගන්නවා. ඔන්න ඉතින් එතකොටම කෝවිලට පක්ෂ සමාජික සහෝදරයෙක් ඇවිල්ලා මෙතන මොකද වෙන්නේ කියලා අහනවා. ඉතින් මේ වෙලාවේ එයාට බොරුවක් තමයි කියන්නේ. ඉතින් අකී මේකට එයාවත් බොරු කියලා සම්බන්ධ කරගත්තොත් ඒක එයාලට වාසි කියලා. ඉතින් ඒක නිසා බොරු කියලා මනමාල ජෝඩුවත් එක්ක එයත් තියලා ලස්සන ෆොටෝ එකක් කරගන්නවා. කට්ටිය ඉතින් වෙඩින් එක ඉවර වෙලා කෑම කනවා. මේ අතරේ අකීල් තාත්තට කතා කරනවා. තාත්තා අකීල්ට හොඳටම බැනලා අහනවා ඊළඟට මොකද කරන්න කියලා. අකීල්ගේ බලාපොරොත්තුව තමයි අදීරත් එක්ක ආපහු ගෙදර එන එක. හැබැයි ඉතින් තාත්තා කියනවා මේ ප්‍රශ්න විසඳෙනකම්. ඒ කියන්නේ දවස් 3-4ක් යනකම් ගෙදර එන්න එපා වෙන කොහේ හරි ඉන්න කියලා. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ගෙවල් වල ප්‍රශ්න ඉවර වෙනකම් මේ දෙන්න කොහෙද යන්නේ කියන එක. ඉතින් රාජේෂ් අයියා ඒකට සොලියුෂන් එකක් හොයලා දෙනවා. මුකම්බිකා ගිහින් දවස් ටිකක් කෙහෙ ඉන්න කියලා තමයි රාජේෂ් යෝජනා කරන්නේ. කට්ටිය වන පිටත් වෙන්න හදනවා මුකම්බිකා යන්න. ඉතින් කට්ටියම මොගම්බිගාවල රාජේෂ් දන්න තැනකින් රූම් දෙකක් කරගන්නවා. අරුත් කපල් එකට එක රූම් එකයි අනිත් තුන් දෙනාට අනිත් රූම් එකයි. කට්ටියම රූම් වලට ඇවිත් ඩ්‍රෙස් කරන්න හැදුව විතරේ රාජේෂ්ට ගමේ කෙනෙක් කෝල් කරලා කියනවා අදීරගේ ආත්තම්ම නැති වෙලා කියලා. අකීලන් කියන්නේ මොනවා වුණත් අදීරගේ ආත්තම්මගේ මලගෙදර යන්න ඕන කියන එක. මොකද අදීර එයාගේ ආත්තම්මට ගොඩක් ආදරේ. ඉතින් ඒක නිසා කට්ටියම හදිස්සියේ පිටත් වෙනවා ආපහු ගමට යන්න. ගේ කිට්ටෝට වෙනකම් අකීල් අදීරට විස්තර කියන්නේ. කොහොම හරි කට්ටියම ගේ ගාවට එනවා. වෙන ඕන දෙයකට මුණ දෙන්න කියලා හිතාගෙන අකීල් අදීරගේ අතින් අල්ලගෙන ගේ පැත්තට යනවා. අදීර අකීල්ට එළියේ ඉන්න කියලා ඇතුළට යනවා. ඔන්න අදීරගේ අම්මා අදීර ඇවිත් ඉන්නවා දැක්කම තාත්තට කතා කරලා කියනවා. අදීරගේ තාත්තා ඉස්සෙල්ලාම කරන්නේ අකීල් ඉන්න තැනට ගිහිල්ලා එයාගේ කම්මුලට හොඳ පාරක් ගහන එක. හරියට මේ වෙලාවේ පක්ෂ නායකයෙක් එනවා. ඉතින් කට්ටිය රණ්ඩු වෙන අතර ඒම් පාරක් ඒ මිනිස්සෙටත් වදිනවා. ඔන්න ඉතින් එතන එකම ගාලු කෝට්ටිය. ඒ ඇස්සේ අකීල්ගේ යාළුවෝ ටික අදීරවයි අකීල්ව යදගෙන මෙතනින් පැන ගන්නවා. දැන් ඉතින් යන්න දිහාකුන් නැති නිසා මෙයාලා යන්නේ කුට්ටියට වල අකීල්ගේ නැන්ද කෙනෙක්ගේ ගෙදර. තමන්ගේ පුතාලා ගෑනු ගෙනා නැති එක මේකත් හොඳයි කියලා නැන්ද මෙයාලව ආදරයෙන් පිළිගන්නවා. මොකද මේ නැන්දර ඉන්නවා පුතු දෙන්නෙක්. හැබැයි මේ දෙන්නම කසාද බැඳලා නැහැ. ඉතින් අකීල් හරි කෙල්ලෙක් එයාගේ ගෙදරට එක්කන් ආපු එක ගෙදරටම සිරියාවේ කියලා තමයි අකීල්ගේ නැන්ද කියන්නේ. ඉතින් අකීල්ගේ නැන්ද මේ දෙන්න බොහොම ඉහලින් පිළිගන්නවා. රාජේෂ් අකීල්ව එහෙ නතර කරලා යාළුවෝ දෙන්න එක්ක පිටත් වෙනවා. අකීල් එයාගේ අයියලා දෙන්නත් එක්ක කයියක් දාගෙන ඉන්නකොට පොලිසියෙන් එනවා. ඔන්න ඊළඟට අකීල්ව දකින්න වෙන්නේ උසාවියේදී. අදීරයා ගෙදරින් අදීරව අතෝදහන් කියලා පැමිණිල්ලක් දාලා. දැන් මෙයාලා අඩුවයිසින් කසාද බන්දලා කියලා නඩුවක් ෆයිල් කරලා. කොහොම හරි මහේස්ත්‍රාත්වරයේ තරුණ කෙනෙක් කියලා දැනගත්තාම පට්ටරු නම් කියනවා මේ නඩුව අකීල් අනිවාර්යෙන් දිනයි කියලා. ඉතින් ඇත්තරම මෙතන
සෑහෙන ලොකු කන්ෆියුෂන් එකක් තමයි වෙලා තියෙන්නේ. අදීර කියන විදිහට නම් අදීරගේ උපන්දිනය තියෙන්නේ අගෝස්තු 6. හැබැයි ඉතින් අදීරගේ පාසල් අස්වීම් සහතිකය තියෙන්නේ අදීරගේ උපන්දිනේ සැප්තැම්බර් 5 කියලා. ඉතින් අදීර කියන විදිහට නම් අදීරගේ තාත්තා එතනදී එයාගේ උපන්දිනේ වරද්දලා දාලා කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් කොහොම හරි අදීරටවත් අකීල්ටවත් අදීරගේ උපන්දිනේ අගෝස්තු 6 කියන්න සාක්ෂියක් නැහැ. කොහොම වුණත් සැප්තැම්බර් 5 වෙනකන් ගත්තත් අදීරට 18 සම්පූර්ණ වෙන්න තියෙන තව දවස් 5යි. ඒ වගේම උසාවිය ඊළඟ දවස් ඉඳලා දවස් 6ක් යනකම් නිවාඩු. ඉතින් මහේස්ත්‍රාත්වරය මුලින් තීරණය කරන්නේ අදීරව ඒ දවස් 5 ගෙදර යවන්න. ඒත් අදීර නම් ඒකට කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඒකින්ද මහේස්ත්‍රාත්වරය තීරණය කරනවා ආපහු නඩුව ගන්නකම්. ඒ කියන්නේ ඊළඟ දවස් 6ට විතරක් අදීරව ළමා නිවාසයකට දාන්න. මේ අතරේ අදීරගේ තාත්තට අයියටයි එදා පක්ෂ නායකයට ගහපු කේස් එක විසඳන්න එන්න කියනවා. මේවා දුරදිග යන්නේ නැතුව විසඳන්න නම් අකීල්ගේ අදීරගේ විවාහය පිළිගන්න කියලා පක්ෂ නායකයාත් අදීරගේ තාත්තට කියනවා. කොහොම හරි අදීරගේ අයියා නම් මේවට කැමති වෙන්නේ නැහැ. අදීරගේ අයියා එතනින් යන්නේ අකීල්ටත් තර්ජනය කරලා. ඔන්න ඉතින් ඊළඟ නඩු දවසක් එනවා. මේ වෙනකොට අදීරගේ වයස අවුරුදු 18ක් වෙලා. අදීරගේ තාත්තා සැලසුම් කරන්නේ නඩු දවසට අකීල්ට එන්න බැරි වුණොත් අදීරව ගෙදර එක්කන් එන්න පුළුවන් නිසා අකීල්ට එන්න බැරි වෙන්න මොකක්ම හරි දෙයක් කරන්න. ඔන්න ඉතින් නඩු දවසත් උදා වෙනවා. අකිල් උසාවියට යන්න එළියට බහිනකොටම ගෙදරට පොලිසියෙන් එනවා. එයා බස් එක ගෙන තියපු දවසේ අකීල්ගේ බයික් එක එතන තියෙනවා කවුරු හරි දැකලා කියලා පොලිසියට කියලා තියෙන හින්දා. ඉතින් අපි හැමෝම දන්නවා මේක පොලිසියට කිව්වේ කවුද කියලා. ඒ අදීරගේ තාත්තයි අයියයි. ඇත්තටම ඒ දෙන්නම තමයි පොලිසියට ගිහිල්ලා මේක ප්ලෑන් කරන්නේ අකීල්ව නඩුව ඉවර වෙනකම් පොලිසිය තියාගන්න. කොහොම හරි අකීල්ව ජීප් එක ළඟට එක්ක යනකොටම එතෙන්ට දීපක් එනවා. ඉතින් දීපක් මෙතනදී කියනවා අකීල් මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ. අකීල්ගේ බයික් එක අරන් ගියේ එයා. ඒ වගේම බස් වලට ගෙන තිබ්බෙත් එයා කියලා. ඒකින්ද අකීල් නෙවෙයි තමන්ව තමයි පොලිස් භාරයට ගන්න ඕන කියලා දීපක් කියනවා. ඉතින් කොහොම හරි මේ වෙලාවේ එතෙන්ට ආව පොලිස් කාර්යය නම් බලන්නේ එහෙනම් අකීල්වයි දීපක්වයි දෙන්නම එක්ක යන්න. ඒත් ඉතින් මේ වෙලාවේ ගමේ ඉන්න අය පොලිසියට කියම දානවා දීපක් වරද පිළිගත්තරම් අකීල් එක්ක යන්න මොකටද කියලා. ඒක හින්දා ප්‍රශ්න දාගන්න නැතුව අකීල්ව තියලා දීපක්ව එක්ක යන්න කියලා තමයි ගමේ අය කියන්නේ. ඉතින් පොලිසියට ඒක ඒ විදිහටම කරන්න සිද්ධ වෙනවා. අකීල් මෙච්චර කල් හිතාගෙන හිටියේ දීපක් කියන්නේ Tamanට හතුරුකම් කරන යාළුවෙක් කියලා. ඇත්තටම හතුරුකම් කරන නෙවෙයි දීපක් කියන්නේ Tamanට වඩා අදීරගේ අයියට ගරු කරන. ඒ වගේම අකීල්ගේ අයියත් එක්ක ඉන්න කෙනෙක් කියලා. හැබැයි ඉතින් මේ සිද්ධියත් එක්ක අකීල්ට තේරෙනවා Taman හිතාගෙන හිටපු දේ සම්පූර්ණයෙන්ම වැරදි කියලා. දීපක්ට වැඩිපුරම වටින්නේ අදීරගේ අයියා නෙවෙයි Taman කියලා. ඔන්න ඉතින් දැන් නඩුව පටන් ගන්නවා. මහේස්ත්‍රාත්වරය අදීරට කියනවා අදීරට අවුරුදු 18ක් සම්පූර්ණ වන නිසා අදීරගේ කැමැත්තට උසාවියෙන් ඉඩ දෙනවා කියලා. ඒ වගේම අදීරට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙනවා. එදා අදීරගේ ගෙදරට අකීල්ගේ තාත්තයි අකීලුයි ඇවිල්ලා ගියපු වෙලාවේ අදීරගේ තාත්තා අදීරගේ අයියත් එක්ක අකීල්ගේ පවුලට බහිනවා එයාලා අඩුකොලේ මිනිස්සු එයාගම එයාලා හැමදාම ඉන්නවලට තමන්ට යටත් වෙලා කියලා. අදීරට මේක ඇහිලා ගොඩක් දුක හිතෙනවා. මේ වෙලාවේ තමයි අදීර තීරණය කරන්නේ එයා අනිවාර්යයෙන්ම අකීල්ව කසාද බඳිනවා කියලා. දැන් ඉතින් අදීරට අවුරුදු 18ක් සම්පූර්ණ නිසා අදීරගේ කැමැත්තට අනුව නඩු තීන්දුව දෙනවා. ඔන්න ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා අදීර අකීල් ගෙදර අකීල් එක්ක කාමරයට වෙලා කතා කර ඉන්න දර්ශනය. ඉතින් අදීරගෙන් අකීල් අහනවා ඔයාගේ අනාගත ප්ලෑන් මොනවද කියලා. දැන් ඉතින් මගේ එක ප්ලෑන් එකක් ඉවරයි. දැන් ඊළඟට ෆස්ට් නයිට් එක තමයි මගේ ප්ලෑන් එක කියලා අදීර කිව්වම අකීල්ට hina යනවා. මොනවා වුණත් ටික දවසකින් එයාගේ ස්ටඩීස් පටන් ගන්න ඕන කියලා අකීල් අදීරට තදින් අවවාද කරනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි 2023 රිලීස් වෙච්ච ජර්නි ඔෆ් ලව් එහෙම නැත්නම් 18+ කියන ලස්සන මලයාලම් මූවි එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් මොනවද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මොකද වීඩියෝ එක තාකරයන්ට සජෙස්ට් වෙන්න ඒක සෑහෙන්න බලපානවා. ඒ වගේම බයිස්කෝප් කැෆේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් මේ වගේම ලස්සන ෆිල්ම් එකක් අර අපි ඉක්මනටම එන්නම්.